BOC ඔන්ලයින් බැංකින් හරහා ඔන්ලයින් ටැක්ස් පේමන්ට් එකක් නිවැරදිව සිද්ධ කරන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. ඔයාලත් ඔයාලගේ BOC ඔන්ලයින් බැංකින් එකෙන් ඔයාලගේ බැංකුවට ලොග් වෙන්න. ලොග් වුණාම මේන ඉන්ටර්ෆේස් එකේ ඔයාලට උඩින්ම පේනවා ඇති බිල් පේමන්ට්ස් කියලා මෙන්න මේ තියෙන ඔප්ෂන් එක. මේ බිල් පේමන්ට්ස් යටතේ තියෙන පේ බිල් කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා. ක්ලික් කරාම මේන වින්ඩෝ එකේ ඔයාලා ගෙවන්න බලාපොරොත්තු වෙන account එක තෝරලා government payment යටතේ inland revenue payment කියන එක තෝරන්න. ඊට පස්සේ ඩින් නම්බර් එක ඇතුළත් කරන්න ඕනේ. ඩින් නම්බර් එක ගන්න විදිය ගැන වීඩියෝ එකක් මම TikTok channel එකේ කරලා තිනවා. Facebook page එකෙත් දාලා තිනවා. ඔයාලා ඒක බැලුවොත් ඩින් නම්බර් එක ගන්න විදිය බලා ගන්න පුළුවන්. ඉන් අනතුරුව ඔයාලගේ ටින් නම්බර් එක නිවැරදිව ඇතුළත් කරන්න. ඊට පස්සේ taxable period එක. tax එක ගෙවන්න බලාපොරොත්තු වෙන taxable period එක මෙතන නිවැරදිව ඇතුළත් කරන්න. ඊට පස්සේ බිල් ටයිප් කෝඩ් එක යටතේ self assess කියන එක තමයි මම දෙන්නේ. මෙතන ගයිඩ් එක දීලා තිනවා. SA කියලා දාන්න කියලා self assess payment වලට. ඒ විදිහට දාලා next button එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වින්ඩෝ එක ඔයාලට ලැබෙනවා. මේකේ තියෙනවා pay now, pay later, pay periodically කියලා. ඊට පස්සේ අපේ TIN එක, DIN එක, tax type එක ඔක්කොම වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතන bill amount එක යටතේ ගෙවන්න බලාපොරොත්තු වෙන amount එක දාලා select account යටතේ ඔයාලා ගෙවන්න බලාපොරොත්තු වෙන ඔයාලගේ account number එක select කරන්න. ඊට පස්සේ මේ තොරතුරු හරියට දැම්මට පස්සේ submit button එක ක්ලික් කරන්න. ඊට පස්සේ verify කරන්න තොරතුරු ටික එනවා. නැවත වරක් බලන්න details ටික හරිද කියලා. ඊට පස්සේ confirm button එක ක්ලික් කරන්න. ක්ලික් කරාම transaction එක සම්පූර්ණ වෙනවා කියලා මේ වගේ මැසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට මේන receipt එක save කරලා තියාගන්න පුළුවන්. නැත්නම් download කරලා තියාගන්න පුළුවන්. ඔයාලගේ transaction එක දැන් සම්පූර්ණයි.